ඇක්සස් සමූහ ව්‍යාපාරය මගින් දියත් කරන අනාගතයට හුස්මක් තේමාව යටතේ දීප ව්‍යාප්තව ශාක රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන සමාරම්භක උත්සවයේ විදිහට තමයි අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. විශේෂම කුරුණෑගල මේ බතලගොඩ වැව් ආශ්‍රිත ප්‍රදේශයේ ඊටම වටිනා ශාක කිහිපයක් අද මේ අවස්ථාවේ අපි රෝපණය කිරීමට නියමිතයි. විශේෂයෙන්ම අපගේ ඇක්සස් සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති සුමල් පෙරේරා මැතිතුමා, ඒ වගේම අපගේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ෆර්නැන්ඩෝ මැතිතුමා ඇතුළු සියලුම දෙනාගේ ආශිර්වාදය ඇත තමයි අද මේ අවස්ථාව අපි ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම මේ සුවිශේෂී අවස්ථාවට අපගේ ආරාධන පිළිඅරගෙන මෙම ස්ථානට සපමිනි වයම් පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස් ඉන්දික ඉලන්කොන් මැතිතුමා අපි ඉතාමත්ම ආදරෙන් මේ අවස්ථාවට ගෞරවපූර්වක සම්බන්ධ කරගන්නවා. එතුමාට ස්තුති වෙනවා අද අපත් සමග මේ එකතු වීම ගැන. ඉතින් මේ සිටවන සෑම පැලයකින්ම අනාගතයේ මේ දරුවන්ට හොඳ හුස්මක් ගන්න ලැබේවා. ඒ වගේම මේන් හටගන්නා ඵලදාවෙන් මේ ප්‍රදේශින්න සෑම දෙනෙක්ටම මේ ප්‍රයෝජනයක් ගන්න ලැබේවා. අඩුමතරම සතාසිව්පාවෙක් වත් මේකේ ප්‍රයෝජන ගනී කියන ඒකායන පරමාර්ථයෙන් තමයි අපි මේ ව්‍යාපෘති ආරම්භ කරන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන්න කියන ආරාධනය කරමින් මානි හඬන ඔබට සුබම සුබ අනාගතයක්. බොහොම ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා ඇක්සස් රියල් ඉස්ටේට් ආයතනයේට. මොකද අපි වයඹ පළාත විදිහට බලපුවාම අපේ වැඩසටහන් රජයේ මැදිහත් වීමනොත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කරා වයඹ හරිතාවරණය වැඩි දියුණු කිරීමට. ඒකෙදී අපි සංකල්පයක් විදිහට යොදාගත්තේ ඇත්තටම ඒ වගේ උනන්දු වෙන පෞද්ගලික අංශය රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධාන වගේ සම්බන්ධ කරගෙන වැඩසටහන් කිරීමට. ඉතින් ඇත්තටම මම සන්තෝෂ වෙනවා. සුවපතනවා ඇක්සස් ආයතනය ආරම්භ කරලා තියෙන මේ අනාගතයට හුස්මක් කියන වැඩසටහන යටතේ මේ බතලගොඩ ආරම්භ කරන මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා මම සුවපතනවා වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා වශයෙන්. ස්තුතියි.